ආයිබෝවන් ඔබට සුබම සුබ දවසක් වේවා. අපි අද දවසේ කතා කරන්නේ හරි ලස්සන මාතෘකාවක්. හැබැයි ලස්සන උනාට සමහරුන්ගේ ජීවිත එහෙම පිටින්ම වෙනස් කරන මාතෘකාවක්. මොකක්ද දන්නවද මාතෘකාව? සමහර කාලවලට පොඩි යවුව එක එක දේවල් කරලා බය කරනවා නේද අපි? එක එක දේවල් කියලා බය කරනවානේ. ඒ වගේ අවසාන ප්‍රතිඵල ගොඩක් වෙලාවට දෙමව්පියෝ ජීවිත කාලෙම බලාපොරොත්තු නොවන විදිහේ අමිහිරි අත්දැකීම් එක්කලා භුක්ති විඳින්න වෙනවා. අන් ඒ ගැන අද දවසේ අපි කතා කරමු. මම ඔබේ සරල ප්‍රශ්නයක් අහන්නද? ජීවිතේ කවදා හරි දවසක ඔයාගේම දරුවෙක්ව හරි ඔයාගේ වටපිටාවේ ඉන්න කවුරුම හරි දරුවෙක්ව හරි ඔයා බය කරලා තියනවද? මොනවම හරි කියලා සමහර වෙලාවට බත් කවන්න යන වෙලාවේදී විවිධ දේවල් පෙන්නලා බය කරනවා. සමහර වෙලාවට නිදියන්න යද්දි විවිධ දේවල් කියලා බය කරලා බබාව නිදි කරනවා. ඔබට මොකද හිතෙන්නේ? ඒ වෙලාවට ඔබ ජයග්‍රහණය කරා වගේ දැනෙනවා ඇති. ඒ වෙලාවට ඔබ දිනුවා කියලා දැනුණාට ජීවිතයේ සමහර වෙලාවට මේ දිනුම පෙරදුමක් කියලා ඔබට දැනෙන්න අවුරුදු 16ක් 17ක් 18ක් 20ක් සමහර වෙලාවට යනවා දරුවගේ. අපි බලමු අද දවසේ තුල මේ අපි කරන ක්‍රියාවලි අනාගතයේ දරුවට බලපාන්නේ කොහොමද කියලා. සරල උදාහරණයකට යන්න. අවුරුදු ගානකට කලින් දිවට දැනෙච්ච රසයක් අවුරුදු ගානකට පස්සේ ආයෙත් දැනුනොත් අර කාල සීමාව තුලම දැනෙන්නේ නැතුව තිබිලා. හැබැයි අපේ මතකයේ එක පාරටම අර පරණ මතකයට යනව නේද? සුවඳක් දැනුනොත් එහෙම නේද? එහෙමනම් ඒ මතකයේ කොහෙද තිබුණේ? ඒක තිබ්බේ නිද්‍රාශීලීව. හැබැයි මතක් වුණා. අපේ ගැඹුරු මතකයේ මේ තියෙන සමහර මතක අවුරුදු ගානකට පස්සේ ආය උද්දීපනය වෙනවා. මේක හොඳ දෙයක් වුණොත් ගැටලුවක් නැහැ. හැබැයි නරක දෙයක් වුණොත් ඔබ ඔය බය කරන අද දවසේ බය කරන සමහර සිදුවීම් අතිශය අමිහිරි සිදුවීම් නම් ඒවා අනාගතයේදී බලපවත්වනවා දරුවගේ මුළු ජීවිත කාලෙටම. ඔය එකක් අපි බය කරන ඒවා ඔය. ඒ වගේමයි සමහර වෙලාවට දරුවා විසින් බය වෙනවා. හොඳම උදාහරණේ ලොකු වෙලා දරුවෝ සමහර උරගයින්ට බයයි. සමහර සත්තුන්ට බයයි. සමහරු ආලෝකයට බයයි. සමහරු සමාජයට බයයි. සමහරු අඳුරට බයයි. ඇයි මේ? මේවට අපි කියන්නේ ෆෝබියා කියලා. එක එක ආකාරයේ බීතිකා. මේ බීතිකා හටගන්නේ නිකම්ම නෙවෙයි. සමහර වෙලාවට පුංචි අර ගඟක් ඉස්සරලම ගලන්න වතුර බින්දු කීපයක් එකතු වෙලානේ ගලන්නේ. අවසාන වෙද්දි ගංගාව මහ විශාල ගංගාවක් වෙනවා වගේම සමහර මානසික රෝග මානසික තත්වයන් විශාල වශයෙන් බලපානකොට ඒකට මූලාරම්භය වෙන්නේ පුංචිම පුංචි සිද්ධියක්. ආදරණීය අම්මලට, ආදරණීය තාත්තලට, ආදරණීය වගකීමක් තියෙන වැඩිහිටියෝ සියලු දෙනාට අද මම මේ කියන දේ ඔබ ඔබේ මනසින් අහන්න. ඔබ ඔබත් එක්ක අන්තපුද්ගල sannivedanayak කරගන්න. ඔබ ඔබත් එක්ක කතා කරන්න. ඔබේ අතින් මේ වැරද්ද වෙලා තියෙනවා නම් අය කවදාවත් මේ වැරද්ද කරන්න එපා. එක දරුවෙක් මං ගාවට එනවා. අසීමිතව බඩගාන සත්තුන්ට බයයි. ඇයි කියලා දරුවත් එක්ක කතා කරගෙන යනකොට එක තැනකදී මතුවෙනවා පුංචි කාලේ එයාගේ කකුලේ කූඩැල්ලෙක් එල්ලෙනවා. ඒ කූඩැල්ලට බය වෙච්ච පාර පොඩි කාලයක් යනකොට මේ කූඩැල්ල වගේ ඉන්න සත්තුන්ට බය වෙනවා. තව ටික කාලයක් යද්දී සමස්ත උරග ප්‍රජාවටම බය වෙනවා. එයාගේ ජීවිතේ හොඳ කාලෙක හොඳට ඉන්න කාලවකවානුවකදී කොච්චරනම් අපහසුතාවට පත් වෙලාද කියනවනම් මේ වෙනකොට ඒ දරුවා සාමාන්‍යයෙන් ගහක ජීවත් වෙනවා නම් මොකෙක් හරි පණුවෙක්. ඒ පණුවගේ ඇඟේ පාටට තියෙන ඇඳුමක්වත් අඳින්නේ නැහැ. සමහර වෙලාවට පණුවෙක් බඩගාගෙන ගියපු පොළවකින් එයා අඩිය තියලා එහා පැත්තට මාරු වෙන්නේ හැම වෙලාවෙම එයාට දැනෙන්නේ එයාගේ ඇඟේ ඒ සතා ගෑවුනා වගේ. ඒ සතා ඇඟේ ඉන්නවා වගේ. රිදි නිතරම ගසන දේවල්, අතපය නිතරම හොදන දේවල්, මේ වගේ දේවල් දැක්කොත් පුංචි කාලෙදිම අම්මට තාත්තට ලොකු වගකීමක් තියෙනවා. මේ දේවල් පුංචි කාලෙදිම නවත්තලා දාන්න. හිතන්න සරල උදාහරණයකට කවුරු හරි වැඩිපුර අතපය හොදනවා නම් ඒ දේ එයාට ඇයි කියලා හොයන්නේ නැතුව අම්මලා හිටියොත් අනාගතයේදී සිද්ධ වෙන්නේ එයාගේ මේ தත්ත්වය ටික වර්ධනය වෙලා ඔබ සමහර වෙලාවට අහලා ඇති obsessive compulsive disorder කියලා OCD කියලා එකක් නැවත කරන්න හිතෙනවා. ඒ කරන්න හිතෙන එක වර්ධනය වෙලා එතනින් මිදෙන්න බැරි තත්යකට දරුවපත් වෙනවා. ඒ හින්දා
ඔබ පුංචි කාලෙදිම මේ ලක්ෂණ හටගන්නකොටම කරන්න ඕනි. ඒ හටගන්න දේවල් ඒ තැන්වලදිම නවත්තලා දාන්න ඕනි. හිතන්නකෝ උදාහරණයක් විදිහට අත හොදන්න හිතනවා දිගටම දරුවෙකුට. හැබැයි දරුවව බලකරණය කරන්න ඕනි. ඔයා හොදන්න හිතුණට හොදන්න නැතුව හිතට දෙන්න බලකරණයක් නෑ. මම හොදන්නේ. ඇයි මං හොදන්නේ? මගේ අතේ මොකුත් ගෑවුන්නේ නෑනේ. මම පියවිසිහට එන්න ඕනි. අර අපි කතා කරන්නේ සතියට එන්න කියලා. නියම සිහියට එන්න ඕනි. එතකොට මගේ අතේ ගෑවුන්නේ නෑනේ කියලා හිතලා අත හොදන්න නැතුව ඉන්න ඕනි. එක තැනකින් යනකොට පණුවෙක් යන පාර දිගේ එහා පැත්තට යන්න බැරි නම් හිතන්න ඕනි මේ පණුව මෙතනින් ගියාට මේ ගැරන්ඩියා මෙතනින් ගියාට මේ සතා මෙතන නෑනේ. ඌට පණ තියෙන සතෙක්නේ. ඌ ගිහිල්ලා ඇති. ආන් එහෙම හිතලා පුංචි විදිහට මේක නවත්තගත්තේ නැත්නම් මේක පුරුද්දක් වුණොත් නැවත මේක කරාම එයාට ඒක පුරුද්දක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා. එක ඔබ විසින් බය කරනවා නම් ඒක නවත්තන්න. දෙක එයා විසින් බය වෙලා තියෙනවා නම් ඒක බය වෙන එක නවත්තන්න ක්‍රමභේදය යොදන්න. ඇයි මම මෙහෙම කතා කරන්නේ? මෙහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. සමහර දරුවෝ අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනයට ආවහම ඒ දරුවෝ එතනින් එහාට තමන්ගේ ගමන නවත්තනවා. ඒකට හේතුව එයාට දරා ගන්න බැරි පීඩනයක් එනවා පුංචි කාලේ. එයාට සිද්ධ වෙච්ච සමහර සිදුවීම්. මේ දේවල් අපයෝජනයක් වෙන්න පුළුවන්. විවිධ ආකාරයේ බය කිරීම වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක අනාගතයට යනකොට යාට ලොකු වේදනාවක්, පීඩනයක්, හිරවෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. මේක නවත්තන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි මේ දේවල් දෙමාපියෝ දන්නේ නැති නිසා, වැඩිහිටියෝ දන්නේ නැති නිසා එහෙම පිටින්ම දරුවන්ගේ ජීවිත අයාලේ යනවා. ඒක අපරාධයක්. නවත්ත ගන්න පුළුවන් දේවල් අපි නවත්ත ගමු. ඒක ඔබටත් මටත් කරන්න පුළුවන් දෙයක්. මම ඔබට යෝජනා කරනවා මේ වගේ වීඩියෝ එකකින් සමහර වෙලාවට දරුවෙකුගේ ජීවිතේ පිටින්ම එහෙම අහාට මෙහාට හරවන්න පුළුවන්. මොන තරම් පිනක්ද, මොන තරම් යහපතක්ද අපි මේ සිද්ධ කරන්න හදන්නේ. මනෝවිද්‍යාවත් එක්ක ලස්සන ගමනක් යන්න ඔබට පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මේක පුංචි දෙයක් කියලා. හැබැයි මතක තියාගන්න. පුංචි දෙයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. අද දවසේ මේ ගන්න පුංචි උත්සාහය අනාගතයේදී ලොකු වෙනසක් කරයි. ඒ වෙනස කරන්න ඔබ අපිත් එක්ක ඉන්නවනම් අපිට ලොකු හයියක්. අපි ඔබට යෝජනා කරනවා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. like එකක් දාන්න අමතක කරන්න එපා. comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අයිත් දවසක අලුත්ම මාතෘකාවකින් මේ වගේ ලස්සනට පුංචි හොරාවක් අපි හම්බෙමු. ඔබට ජය.